Hai lamai. 찾았대요. Hai lamai. Welcome back to my YouTube channel. මං ඉතින් අද හිතුවා ඔයාලත් එක්ක මගේ කොණ්ඩෙට කරන ට්‍රීට්මන්ට් එකක් ෂෙයා කරගන්න. පළවෙනි එක තමයි මේ උළුහාල් එක. මේක ඇත්තටම හොඳයි. මම හුඟ කාලෙක ඉඳන් කරනවා. භාජනයක් අරගෙන ඒකට තෙල් ටිකක් දාන්න. අඩු රස්නේ තමා මේ ටික තියන්න ඕන. උළුහාල් ටික ඒකට දාලා හුඟක් මේ වුණොත් කර වෙන්න බලනවා. ඉතින් ලස්සන පාටක් එනවා රන්වන් පාටක් වගේ. එක්සෑම් කාලේ මගේ හුඟක් කොණ්ඩේ ගියා. ඊට පස්සේ මේව ගාලා තමයි දැන් ටිකක් හරි ගිහිල්ලා තින්නේ. දැන් තෙල් ටික අයින් වෙනම භාජනයකට දාගෙන හුඟක් රස්නේ නිසා රස්නේ පොඩ්ඩක් අඩු වෙනකන් තියන්න ඕන. ඊට පස්සේ මද රස්නයක් චූටි රස්නයක් තියෙනකොට කොණ්ඩේ ගාලා හොඳට මසාජ් කරන්න ඕන විනාඩි 2-3ක් වගේ හොඳට මසාජ් කරන්න. මේක තමයි අපේ දෙවෙනි ට්‍රීට්මන්ට් එක. මේකට අපිට ඕන කරපිංචායි ලොකු ලූණුයි. මුලින්ම ලොකු ලූණු ටික අරගෙන පොඩියට කපාගෙන ඒ ටික බ්ලෙන්ඩර් කරගන්න ඕන. හුඟක් බ්ලෙන්ඩ් කරගන්න එපා. මගේ අතින් නම් බ්ලෙන්ඩ් වුණා වැඩි. එතකොට අපිට ලූණු ඉස්ම ටික වෙන් කරගන්නකොට ඒක අමාරුයි. ඊට පස්සේ තෙල් ටිකක් භාජනයකට දාලා ටිකක් රත් වෙනකන් තියන්න ඕන. ඊට පස්සේ අපි බ්ලෙන්ඩ් කරගත්ත ලූණු ටික මේ තෙල් එකට චුට්ටක් රත් වෙනකොට දාගන්න ඕන. ඉස්ම ටික චුට්ටක් අයින් කරා. ඊට පස්සේ කරපිංච ටික මේක හරිනකොට කරපිංච ටික දාන්න තමයි තියෙන්නේ. මතක ඇතුව ගින්දර අඩු කරන්න නැත්නම් මේ ටික පිච්චෙනවා. මම කරපිංච ටික දාගත්තා. දැන් මේ කරපිංච වල අර කොළ පාට ගතිය ටිකක් අඩු වෙනකන් මේ ටික මද රස්නේ තියන්න ඕන. දැන් මේ ටික මේව කරනකොට මම අර ලූණු ගොඩක් බ්ලෙන්ඩ් කරගත්ත නිසා මගේ ලූණු ගෑලිත් තෙල් එකට වැටෙනවා. ඉතින් ඔයාලා එහෙම කරගන්න එපා. චුට්ටක් මේව කරාම ඇති. මේකත් කලින් එක වගේම විනාඩි 2-3ක් ඔළුවේ මසාජ් කරන්න ඕන ගහලා. ඊට පස්සේ ඔයාලා පැයක් 2ක් වගේ ඉඳලා නාන්න. මම ඉතින් මේක ගාලා ටික වෙලාවක් ඉන්න ඕන නිසා K-drama එකක් බලුවා. ඉතින් මේව තමයි මම කරන කොණ්ඩේට කරන ට්‍රීට්මන්ට්. හුඟක් කට්ටිය මගෙන් අහලා තිබ්බ කොණ්ඩේට මොනවද කරන්න කියලා. මම මේ වගේ තව වීඩියෝස් අරගෙන එන්නම්. Thanks for watching.